ඇයි මේ අංකල්ට මල පැනලා? අයියෝ. මම අංකල්ගෙන් බඩුවක් ගන්න ආපු අහිංසක කස්ටමර් කෙනෙන්නේ. අංකල් එපා මට සර් කියලා පොඩ්ඩක් රෙස්පෙක්ට්. තමුසෙට මං අවුරුදු ගානක් එක දිගට එක පෙළට ගින්දර වාගේ රෙස්පෙක්ට් කරලා දැම්මගේ කණෙන් දුම් ගිහිල්ලත් ඉවරයි ඔයි. විශ්වාස කරනවා නම් විශ්වාස කරනවා. තමුසේ මේ බයික් එක බලන් ආපු මුල් දවසේ තමයි මගේ දුව කසාද බැන්දේ. දැන් දුවගේ දුවත් ඉස්කෝලේ යනවා. අම්මපා මට විකුණන්ට ඉඩමක්කාරිය තිබුණා නම් මං ඒක විකුණලා තමුසෙට මේක අරන් දෙනවා. තමුසේක හිරියර ඉවසන්න බැරිම තැන තමයි යෝයි මං අංගොඩ ෂෝරූම් එකට ට්‍රාන්ස්ෆර් එකක් ගත්තේ. හරි. ප්‍රශ්න නැහැ අංකල්. මං ඊළඟ සතියේ නම් කූල් එකේ වැඩි විස්තර ටිකක් දැනගෙන යන්න. එනවනම් එන දවසේ කියලා යන්න මල්ලි. මම වහලා ගෙදර යන්න. ඔගේ බඩු ටික මාට්ටු කළේ අයි ලොක්කා. දැන් ඇතුලේ ප්‍රශ්න එනවා. අපි දෙන්න එකට නීති විරෝධී වැඩ කරපු දෙන්නෙක් නේ ලොක්කා. ඒවකේ මෙහෙම කුප්ප වැඩ මට දිරවන්නේ. ඔන්න මුලින් ඉඳලම තමුසේ හොඳ අවංක රාජ්‍ය නිලධාරියෙක් නම් මට කටපුක පියාගෙන ඉන්න තිබුණා. ඒ දැන් බෑ. එතකොට නිකන් මිනිහෙක් ගහලා මරලා දාලා ගියත් අපි උඩ බලන් ඉන්න ඕනේ. සාමාන්‍ය මිනිහෙකුට ගහලා පොලිසියෙන් එන්කවුන්ටර් එනවට ඔයා බයයි. ඒකයි කේස් එක. ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි. වටේ උන් ගැන කිසි ගාණක් නෑ ඔයාට. අඩෝඹ මගේ ඒරියා ගෙන් මගේ මිනිස්සුන් විරුද්ධව පොලිසිය ඇන්ට්‍රියක් දැම්මා. මගේ බයික් එක හොරගම් කරපු කාලෙල මම පොලිසියට බාර දුන්නා. එයා ඊයේ ගෝලෙක් කියලා මන් දරන බයික් එකේ පැත්තකින් පොඩ්ඩක් හීරලා තිබුණා සර්. සර් මගේ බයික් එක හොයාගන්න පුළුවන් වෙන්නේ සර්. තමුන් දන්නවද මිනිස්සුන්ගේ නොසලකිල්ල හින්දා දවසට බයික් කීයක් නැති වෙනවද කියලා? නැති කරගන්න එක ලේසියි අයිසේ. හොයන එක යමාරු. මං හිතුවේ නෑ මෙහෙම එකක් වෙයි කියලා. ප්‍රතිබයකෝ මට ගහන්න. ප්‍රශ්න මෙතනින් ඉවරයි කියලා මට වචන දීලා වටිනවද මගේ තාත්තට මෙහෙම දෙයක් කරන්න? මේ ඔප්පොන්න වැඩයක් ඔ. අපි තව ටික දවසක් මේ විදිහට යන්න ඉඩ දෙමු. පොලිසියෙන් මෙහාටත් ආවා. මම හිතන්නේ හිමල් මේ ප්‍රශ්න සේරම විසඳගෙන ආපහු ජොබ් එකට ආවොත් තමයි හොඳ. ඔයා ඌ අත්තරලා දැම්මොත් එහෙම නිකන් ඔයාගේ තරහකාරයත්වට හොඳ හොඳ ඒවා කියයි. බෑන්ඩෝ පීචන් වෙලා කියලා. මල්ලිට ගහපු එකට ගහන්න බැරි එක. යකෝ මේ ගෙදරින් මල්ලා දාලා එන්න කුතෝයි දින උඩ බලාගෙන. Repeat. ඇයි මේ අංකල්ට මල පැනලා? අයියෝ. මම අංකල්ගෙන් බඩුවක් ගන්න ආපු අහිංසක කස්ටමර් කෙනෙන්නේ. අංකල් එපා මට සර් කියලා පොඩ්ඩක් රෙස්පෙක්ට්. තමුසෙට මං අවුරුදු ගානක් එක දිගට එක පෙළට ගින්දර වාගේ රෙස්පෙක්ට් කරලා දැම්මගේ කණෙන් දුම් ගිහිල්ලත් ඉවරයි ඔයි. විශ්වාස කරනවා නම් විශ්වාස කරනවා. තමුසේ මේ බයික් එක බලන් ආපු මුල් දවසේ තමයි මගේ දුව කසාද බැන්දේ. දැන් දුවගේ දුවත් ඉස්කෝලේ යනවා. අම්මපා මට විකුණන්ට ඉඩමක්කාරිය තිබුණා නම් මං ඒක විකුණලා තමුසෙට මේක අරන් දෙනවා. තමුසේක හිරියර ඉවසන්න බැරිම තැන තමයි යෝයි මං අංගොඩ ෂෝරූම් එකට ට්‍රාන්ස්ෆර් එකක් ගත්තේ. හරි. ප්‍රශ්න නැහැ අංකල්. මං ඊළඟ සතියේ නම් කූල් එකේ වැඩි විස්තර ටිකක් දැනගෙන යන්න. එනවනම් එන දවසේ කියලා යන්න මල්ලි. මම වහලා ගෙදර යන්න. ඔගේ බඩු ටික මාට්ටු කළේ අයි ලොක්කා. දැන් ඇතුලේ ප්‍රශ්න එනවා. අපි දෙන්න එකට නීති විරෝධී වැඩ කරපු දෙන්නෙක් නේ ලොක්කා. ඒවකේ මෙහෙම කුප්ප වැඩ මට දිරවන්නේ. ඔන්න මුලින් ඉඳලම තමුසේ හොඳ අවංක රාජ්‍ය නිලධාරියෙක් නම් මට කටපුක පියාගෙන ඉන්න තිබුණා. ඒ දැන් බෑ. එතකොට නිකන් මිනිහෙක් ගහලා මරලා දාලා ගියත් අපි උඩ බලන් ඉන්න ඕනේ. සාමාන්‍ය මිනිහෙකුට ගහලා පොලිසියෙන් එන්කවුන්ටර් එනවට ඔයා බයයි. ඒකයි කේස් එක. ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි. වටේ උන් ගැන කිසි ගාණක් නෑ ඔයාට. අඩෝඹ මගේ ඒරියා ගෙන් මගේ මිනිස්සුන් විරුද්ධව පොලිසිය ඇන්ට්‍රියක් දැම්මා. මගේ බයික් එක හොරගම් කරපු කාලෙල මම පොලිසියට බාර දුන්නා. එයා ඊයේ ගෝලෙක් කියලා මන් දරන බයික් එකේ පැත්තකින් පොඩ්ඩක් හීරලා තිබුණා සර්. සර් මගේ බයික් එක හොයාගන්න පුළුවන් වෙන්නේ සර්. තමුන් දන්නවද මිනිස්සුන්ගේ නොසලකිල්ල හින්දා දවසට බයික් කීයක් නැති වෙනවද කියලා? නැති කරගන්න එක ලේසියි අයිසේ. හොයන එක යමාරු. මං හිතුවේ නෑ මෙහෙම එකක් වෙයි කියලා. ප්‍රතිබයකෝ මට ගහන්න. ප්‍රශ්න මෙතනින් ඉවරයි කියලා මට වචන දීලා වටිනවද මගේ තාත්තට මෙහෙම දෙයක් කරන්න? මේ ඔප්පොන්න වැඩයක් ඔ. අපි තව ටික දවසක් මේ විදිහට යන්න ඉඩ දෙමු. පොලිසියෙන් මෙහාටත් ආවා. මම හිතන්නේ හිමල් මේ ප්‍රශ්න සේරම විසඳගෙන ආපහු ජොබ් එකට ආවොත් තමයි හොඳ. ඔයා ඌ අත්තරලා දැම්මොත් එහෙම නිකන් ඔයාගේ තරහකාරයත්වට හොඳ හොඳ ඒවා කියයි. බෑන්ඩෝ පීචන් වෙලා කියලා. මල්ලිට ගහපු එකට ගහන්න බැරි එක. යකෝ මේ ගෙදරින් මල්ලා දාලා එන්න කුතෝයි දින උඩ බලාගෙන.